ඔබට මතක ඇති ඉස්සර ලංකාවේ මිනිස්සු මැරුණා ළමයට පොච්චේ ගන්න සල්ලි නැතුව පාලම් වලින් පැනලා. තුන් වේලට කරවිල කාපු පවුල් තිබුණා. සමහර පොඩි උන් දවල්ට කන්න නැතුව වතුර බෝතලයට සීනි දාන් ඉස්කෝලේ ගිහින් බඩගින්නට ඒ වතුර බීලා ඉගෙන ගන්න උනා. මෙන්න මෙහෙම උනේ මෙන්න මේ වගේ පට්ට පදුරු හොර වේසික පුතාල නිසා. කිසිම සමාවක් දෙන්න එපා මුන්ට. මේ ආණ්ඩුවට කතරේ ගහපු පිට රටවල් ඉඳලා ලංකාවට කතරේ ගහපු හැම මිනිහෙක්ටම තිබුණේ එකම එක බලාපොරොත්තුවක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණු දේශපාලනය පාතාලය හා අතලොස්සක් වුණු රාජ්‍ය නිලධාරීන් එක්ව ක්‍රියාත්මක වුණු පාර රාජ්‍ය නැති කිරීම. මොකද උන් එකෙක් මත් එකෙක් රැකුණා. දැන් අපට පේනවා පාර රාජ්‍යයේ චෞරයන් ටික ටික සලිත වෙලා කියලා. ඒකට හොඳම උදාහරණ තමයි මේ පින්තූරේ ඉන ඩීල් දාසයා. මේ පරය ඇත්තට විල්ලෙච්චේ මුන් සමාජයේ සුදු පිරුවට ඇඳගෙන බුදුවදන් දෙසමින් හිටියේ මුගේ බොක්කේ තිබුණේ දඩමස්. හක්කේ තිබුණේ බුදුදගන්. ඔබ දන්නවනම් පහුගිය කාලේ වැඩිපුරම අල්ලසර දෝෂයට එරෙහිව තිබුණු රැස්වීම් වල කතා කරන මේ විජේදාසයා. බල හිතන්න මොන තරම් මුන්ගේ කැත හිතක් තිබුණද කියලා. 2024 දී අපි පරාජය කළේ අන්න ඒ වගේ පාලනයක්. ඒක අපූර්වට හෙළිදරව් සිදුවීමක් තමයි මේ චරිත් අබේසිංහත් රකිත රාජපක්ෂත් අත්අඩංගුවට ගැනීමත් සමග මේ රටේ සමාජයක් ඉදිරියේ මුන්ගේ නිර්වත හෙළිවුණේ. ඔබ නිකමට හිතන්න මීට අවුරුදු 2කට කලින් ඔබ ප්‍රීතිකෝස නැගුවා හැටි පාතාලයේ ආයුධ පෙන්වන්න ගිහින් වෙඩි කාලා නැසීකේ නිවුස් එකට අනේ කමක් නැහැ ඕකුම් මැරුණකමයි හොඳ. ඕකුම් සමාජයට පිළිකාවක් වගේ කතාවක් ගියා මතකද? ඔබ නිකමටමත් හිතුවද ඒ මිනිහ මැරෙන්නේ එක්ක ඌටෙන් ඉල්ලපු ගාන උඩ දෙන්න බැරි වෙලා නැත්තම් උගේ රහස් එළියට බයේ වෙන එකෙක් ඌ වෙනුවෙන් සල්ලි ගෙවලා ඌ මරන්න කියලා. මේක මිනි කන්නන්ගේ දේශයක් වෙලා තිබුණේ. ඔබ අප නොදැන මේ දූෂිත රාජ්‍යයේ මොන තරම් දේවල් සිදු වෙලා ඇත්ද? ඒවායේ වන්දි අපිත් නූපන් දරු පරපුරත් ගෙවමින් ඉන්නවා. එකෙක් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය අල්ලනවා කියලා යුක්තිය කියලා මෙහිමත් දමාගෙන කුඩු කන් හැන්දක් ගහන කාලලා කූඩු කරලා කුඩු මහා පරිමාණයෙන් ගේන එක එක්ක ලක්ෂ ගණන් වලින් බිලියන ගණන් වලින් ඩීල් දමන පොලිස්පතිලා මහජන ආරක්ෂක ඇමතිලා අධිකරණ ඇමතිලා හිටපු රටක් මේක. අපි ගහලා එළෙව්වේ අන්න ඒ වගේ අන්ත දූෂිත පාලකයන්. ඇත්තටම ඔබ වෙනදටත් වඩා මේ ආණ්ඩුව එක්ක ඉන්න ඕන. මෙන්න මේ දූෂිත වලල්ල කොයි මොහොතක හරි අනුර ප්‍රමුඛ ආණ්ඩුවට සුනාමියක් වගේ පහර දෙන්න පුළුවන්. ඒ නිසා මේ පාර රාජ්‍ය මුළුමනින්ම සුණු විසුණු කරන තේ අපි අනුර සහෝදරයට හයියක් වෙන්න ඕන. රටක රාජ්‍යයක් තුල පාර රාජ්‍යයක් දකින්න හැකි අන්ත දූෂිත මජර ආණ්ඩු ක්‍රමයක් තුල මේ විජේදාස රාජපක්ෂ කියන්නේ පසුගිය රජයේ පාර රාජ්‍ය තුල සිටි බලගතුම චරිතයක්. මේ පරය මේ පාර රාජ්‍යයේ මොන තරම් බලවත්ද කියනවනම් 2018 දී දින 52 ආණ්ඩුවේ මූ ඇමති යහපාලනෙත් ඇමති. ඉතින් හිතපන් විල්ලජ්ජාවක් තියෙන කෙක්ට පුළුවන් ද එහෙම ආණ්ඩු කරලා ඇමතිකම් අරගෙන ආයේ බලේ ඉන්න. එහෙව් පාහර බල්ලෙක් ඔය. ඉතින් ඉන්පසුව පොලිසිය බාර ඇමති ලෙස එකී පාර රාජ්‍ය ආරක්ෂා කිරීමට විටක අවිබලයේද තවත් විටක නිර්ලජ්ජිත ලෙස තමන්ගේ තනතුරද භාවිතා කරා. පාර රාජ්‍යයක ඇති බිහිසුණු බවක් කෙතරම්ද යන්න පැහැදිලි වූයේ හිරගෙදරකදී මරා දැමීම වළක්වාලීමටත් මිලක් තීරණය කිරීමෙන්. හරක් කටා යනු කුඩු වලින් කෝටි 1000කට වඩා ඉපයූ අංක 1 අපරාධකාරයෙක්. විජේදාස ටිරාන් දේශබන්දු විසින් තව වටයකින් මේ හරක් කටාගේ ධනය කොල්ල කරලා විජේදාසගේ පුත්‍රයා චරිත් අබේසිංහ වැනි ඉත්තන් නෙදුවේ ලක්ෂ 5000ක අල්ලසින් ලක්ෂ 1200ක් ඔන්ලයින් හරහා වර්ෂ විතාන ග්‍රාමයට ලංකාවට ලැබුණා. තවත් ලක්ෂ 200ක් චරිත් අබේසිංහට ලැබුණා. මෙවන් විශාල ධනස්කන්ධයක් වැඩිම පංගුව රකිතට ලැබෙන්නේ තමාගේ පියාද ඒ කූට ජාවාරණ ප්‍රබලයෙක් නිසා. අල්ලස් කොමසපන අනුව විජේදාසට මෙම ඩීල් සම්බන්ධව ඩුබායි ගොස් තියෙනවා. ඩීල් දාස නමින් අන්වර්ථ නාමයක් පටබැඳෙන්නෙම මෙවන් කූට ජාවාරම් අතයට ගැසීම් මේ සිදුවක්ම ඔහු හරහා සිදු වෙන නිසා.